Welcome to my YouTube channel. Hi, welcome back to my YouTube channel. ඉතින් අද තමයි මගේ ෆස්ට් ලොග් එක කරන්නේ. ඉතින් මං හිතුවා මං අද කොහෙද යන්නේ, මොකද කරන්නේ, මගේ සිංගල් ඩේ එකේ මොකද වෙන්නේ කියන එක ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න. බලමු ඉතින් අද දවසේ මං අද මොකද කරන්නේ, අද දවසේ මොකද වෙන්නේ, මං අද කොහෙද යන්නේ. ඉතින් අන්නේ ටික ගොඩ දවසකට පස්සේ මම ගෙදර එළියට යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මං එළියට පහින කෙනෙක් නෙමෙයි. ගේ ඇතුළේම තමයි ඉන්නේ. ඉතින් බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. හලෝ ගයිස්, කොහොමද ඉතින්? අද මම චුට්ටක් එළියට යනවා. ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක යන්න. අද මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා බලන්න. මට ඊයේ කොණ්ඩේ ඔයිල් කරන්න අමතක වුණා. මොකද නානකොට රෑ වෙලා නෑවේ කොණ්ඩේ වේලා ගන්න බැරි වුණා. ඒ නිසා මම කොණ්ඩේ තිත පිටින් තිබ්බ නිසා තෙල් ගෑවෙන්නේ නෑ. දැන් කොණ්ඩේ ඩ්‍රයි වෙලා. ඇත්තටම අද මේක ප්ලෑන් කරපු ගමනක් නෙමෙයි. මේ හදිස්සියෙන් කියන්නේ ඊය හවස තමයි අද යනවා කියලා තීරණය කරේ. ඉතින් නැත්තම් කලින් රෙඩි වෙලා ඉන්නවා. ඉතින් කරන්න දෙන්න. මේක මම යූස් කරන සන් ක්‍රීම් එක. ඉතින් මේක විතරයි මම යූස් කරන්නේ සාමාන්‍යයෙන්. ලොකුවට ක්‍රීම් ගන්නෙ නෑ. මගේ ලිප් බාම් එක.
මස්කාරා. අනිත් එක මේක eyeliner. ඔච්චර තමයි ඉතින්. අමතකුණා. ලිප්ස්ටික් එක යූස් කරන්න ඕන. ඒක මම තාම ටී එකක්වත් බීලා නැහැ. ඉතින් ටී එක බීලා කරලා ඉවර වෙලා අන්තිමට තමයි මොකද ලිප් බාම් එක දැන් තමයි යූස් කරන්නේ. ටික වෙලාවක් මම ලිප් බාම් එක ඇප්ලයි කරලා තියෙනවා. එහෙනම් තව ටිකකින් මම ඔයාලත් එක්ක එකතු වෙන්න. මොකද ටී එකක් වඩ තියෙනවා, පහන තියන්න තියෙනවා. තව චුටි වැඩ වගේ තියෙනවා. ඉතින් ඒක ටිකක් කරලා කොහෙද යන්නේ කියන එක vlog එකේ ඉස්සරහට බලන්න. ඉතින් උදේම ලෑස්ති වුණා. ටී එකකුත් හදාගත්ත බොන්න. ඉතින් ඒත් එක්කම තමයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕනි කියලා හිතුවේ. ඇත්තටම YouTube channel එකක් පටන් ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ ගොඩක් කල් ඉඳන්. හැබැයි ඉතින් මේ තමයි මගේ ෆස්ට් vlog එක. බලමු මගේ අද දවස කොහොමද කියලා. ඉතින් මම ටුක් එකට නැග්ගා මගේ වැඩ ටිකට එළියට යන්න. ඉතින් මේ යන්නේ මගේ ඇන්ක්ලට් එක හදාගන්නයි. තව චුටි වැඩ වගේකට. දැන් මේ යන්නේ නුගේ ගොඩට. නුගේ කොට තමයි ගෝල්ඩ් ෂොප් එක තියෙන්නේ. ඉතින් බලමු අපි මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ඉතින් මම එතනට ඇවිල්ලා මගේ ඇන්ක්ලට් එක හදාගෙන එනකන් එතනට වෙලා පොඩි වෙලාවක් ඉන්න වුණා. ඒ වෙලාවේ මම දැක්ක ලස්සන පෙන්ඩන්ට් එකක් තියෙනවා. ඉතින් මට ඒක චුට්ටක් කාර්ට දාලා බලන්න ආස හිතුණා. ඉතින් මම ඒක try කරා. හැබැයි ඒක ඇත්තටම මාර ලස්සනයි. මට ඒක ගන්න හිතුණා. ඉතින් මම ඒක ඒ වෙලාවේ ගත්තා. මම ඒකට මාර මාසයි. ඒ වැඩේ ඉවර වෙලා මම ගියා චුට්ටක් එළියට. මගේ ඇන්ක්ලට් එක හදාගෙන එනකන් මට ටයිම් එකක් තිබුණා ඉතුරු වෙලා. ඉතින් චුට්ටක් එළියට ගියා. පොඩි බඩු වගේක් ගන්න තිබුණා. ඒ නිසා පයින් තමයි ඉතින් ඇවිදගෙන ගියේ. දිගටම ඊට පස්සේ මම ගියේ ස්පා සිලෝන් එකට හෑන්ඩ් ක්‍රීම් එකකුයි බොඩි ස්ප්‍රේ එකකුයි ගන්න. ඉතින් ගිහින් බැලුවා. මම try කරපු එක තිබුණේ නැහැ. වෙන එකක් තමයි ගත්තේ. ඊට පස්සේ මට බඩගිනි. මම උදේට කිරි එක විතරයි බිව්වේ. ඒ නිසා මම ගියා ෂොප් එකකට. මම ඉතින් පොඩියට බොන්න දෙයකුයි කන්න දෙයකුයි අරගෙන ටයිම් එක තිබුණ නිසා හිමීට කාලා ගියා ඇන්ක්ලට් එකත් අරගෙන. එහෙම්මම මට යන්න තිබුණේ ගල් කිස්සට. ඉතින් තන තිබ්බ වැඩ ටික ඉවර කරගෙන මම ගියා සැලොන් එකේ වැඩේට. ඉතින් අද දවසේ වැඩ ටික මේ විදිහට තමයි තියෙන්නේ. තව මට තියෙනවා ගෙදරට බඩු වගේක් ගන්නත්. ඒක කරන්න ඉතින් සැලොන් එකට ගිහිල්ලා
ඒ ටික ඉවර වුණාට පස්සේ තමයි බලමු. එතකොට මම සැලොන් එකට ආවා. ඉතින් මගේ වැඩ ටික ඉවර කරගෙන දැන් යන්නේ ගෙදර. ගෙදර යන්න කලින් මම චුට්ටක් යනවා පඩු වගයක් ගන්න. ඒ ටිකත් අරගෙන ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ කියන එක කල්පනා කරලා බලන්න ඕනේ ඉතින් බඩු ටිකත් අරගෙන මම ආපහු ටුක් එකකට නැග්ගා. ඉතින් ගෙවල් කිට්ටුව තමයි ඉන්නේ. දැන් නම් ඉන්නේ ගෙදර යනකම් ඉවසිල්ලක් නැතුව. මොකද මාරම මහන්සි වගේම එළිය මාර රස්නේ අද. ඉතින් මම ගෙදරට ගිහිල්ලා ආයෙමත් ඔයාලව හම්බ වෙන්නම්. ඉතින් ගයිස් දැන් තමයි ගෙදර ආවේ. අද දවසම එළියේ මාර මහන්සි. ඒ වගේම පොඩි බඩගින්නක් තියෙනවා. ගෙදරට ගෙනාපු බඩු ටික අස් කරන්න තමයි දැන් මම යන්නේ. ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක යන්න අද ඒ ටික අස් කරන්න. ඉතින් මේ තියෙන්නේ මගේ කිචන් එක. ඉතින් දැන් යන්නේ බඩු ටික අස් කරන්න. ඉතින් ඒත් එක්කම වෙනදට නම් මම තනියම තමයි මේ ටික කරගන්නේ. ඉතින් අද ඔයාලත් ඉන්න නිසා මට ඉතින් පාළු නෑ. ඇත්තටම YouTube channel එකක් කරනවා කියන එක අමුතු එක්ස්පීරියන්ස් එකක්. මම ඒකට මාර ආසයි. ඇත්තටම තනියෙන් ඉන්න කෙනෙක්ට වුණත් අර තනිකම කියන දේ දැනෙන්නේ නැහැ. මෙහෙම දෙයක් තියෙනකොට අපි මේ වගේ දෙයක් කරනකොට. ඉතින් ඒත් එක්කම සාමාන්‍ය මම ගෙදරට බඩු ගන්න හරිම පොඩ්ඩයි. මොකද මම විතරයි ඉන්නේ. ඉතින් එළවලු එහෙම ගන්න හරිම චුට්ටයි. සතියකට දවසක් වගේ මම ගන්නවා. නැත්තම් ඉතින් ඔක්කොම සවුත්තු වෙනවානේ. මොකද මම චුට්ටයි කන්නේ. ඉතින් ගොඩාක් එළවලු ගෙනල්ලා අහක දාන්න බෑ. ඉතින් ওই විදියට තමයි අද දවස මගේ ගෙවෙන්නේ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මං ගෙනාපු බඩු ටික අස් කරලා ඉවරයි. දැන් මං යනවා වොෂ් එකක් දාලා කාලා ඊළඟට මොකද කරන්න කියලා බලමු. ඉතින් අම්මා කතා කරා. අද යාළුවා එනවා මාව බලන්න. මාව බලන්න නෙවෙයි යන්නේ. වැඩ වගේක් තියෙනවා. ඒ නිසා එන්නේ. එතකොට වැඩ කිව්ව ඉතින් මම ට්‍රේඩින් කරනවා. ඉතින් මගේ අයියා ඒ ගැන ඉගෙන ගන්න තමයි ඉන්නේ. එයත් මේක කරනවා. හැබැයි යාට පොඩි පොඩි තැන් වගේක් තේරෙන්නේ නැහැ කියලා. ඒක අහගන්න අද එනවා අපේ ගෙදර. අද නම් මාරම මහන්සි දවසක්. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. කොහොමද ඉතින් හැමෝටම උදව් කරන්න එපා. මගේ ක්‍රීම් එක ඉවර වෙලා ඉතින් අද එළියට ගිය වෙලාවේ මට ඒක ගන්න අමතක වුණා. ඉවරයි. මම ගොඩාක් වෙලාවට lip balm use කරනවා. මොකද මගේ lips මාර විදිහට dry වෙනවා. එතකොට මාර අමාරුයි. සමහර වෙලාවට මේ තොල් පැලෙනවා. ඒ නිසා මම ගොඩාක් වෙලාවට මේ අනිවාර්යෙන් නිතරම lip balm එක use කරනවා. මගේ hand bag එකෙත් එකක් තියෙනවා. යන්නේ කොහෙද? lip balm එක මං ගාව තියෙනවා. ඉතින් ඇත්තටම YouTube channel එකක් කරනවා කියන එකත් මාර අමුතු එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ මගේ ඇතුලේ තියෙන දේවල් තව කෙනෙක්ට කියන්න, එතකොට මට ආස කරන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එතකොට
ඔයාලට මොනා හරි කියන්න දේවල් තියෙනවා නම් මේකට කමෙන්ට් කරන්න. එතකොට මම හැම කමෙන්ට් එකක්ම කියවන්නම්. ඉතින් මම ඒකට හරි ආසයි කමෙන්ට් කියවන්න. ඉතින් මොකද මම ගොඩක් වෙලාවට ඉන්නේ තනියෙන්. ගොඩක් වෙලාවට නේ මම ඉන්නම තනියෙන්. ඉතින් ඔන්න අහම්බෙන් තමයි අද අපේ අම්මම එන්නේ. ඒත් ඉතින් පොඩි වෙලාවකට විතරයි. හෙට උදේ පාන්දරම එයාලා යනවා. ඉතින් ඔයාලා කවුරුත් මගේ අම්මව දැකලා නැහැනේ. අද බලාගමු. හැබැයි ඉතින් එයා ඇත්තටම දන්නේ නැහැ YouTube channel ගැනවත් ඒ ගැන මොකුත් දන්නේ නැහැ. ඇත්තටම එයා පව ගොඩක් එයා මාර විදිහට මහන්සි වෙනවා. මට තාම බැරි වුණා එයා වෙනුවෙන් දෙයක් කරන්න. ඒ කියන්නේ එයා වෙනුවෙන් මම ගොඩක් දේවල් කරනවා. හැබැයි එයා වැඩ කරන එක නවත්තන්න ඒක මට තාම බැරි වුණා. මොකද මට තාම එච්චර ස්ථාවරත්වයකට එන්න බැහැ. මොකද චුට්ටක් අමාරුයි. මොකද මම තනියම තමයි තාම මගේ ජීවිතේ හිමීට ස්ටෙප් බයි ස්ටෙප් උඩට එන්න තනියම. ඉතින් ඒක චුට්ටක් අමාරුයි එකපාර කරගන්න. මොකද තව චුටි නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. එයාලා ඉස්කෝලේ යනවා. ඉතින් එතකොට ඒ වැඩ ඔක්කොම බලාගෙන මට මාවත් බලාගෙන චුටි දෙන්නගේ වැඩත් බලලා අම්මවත් බලාගෙන එයාලගේ වැඩ ඔක්කොම කරගන්න තරම් මට ලොකු ඉන්කම් එකක් තාම නැහැ. ඒ කියන්නේ මම මෙතන ඉන්නේ ට්‍රෙන්ඩ් එකට. ඉතින් මගේ ඩ්‍රීම් ගොඩාක් තියෙනවා. පුළුවන් තරම් ඉක්මනට මම හිතන් ඉන්නේ ඉක්මනින් මගේම කියලා ගයක් අරගෙන මගේ අම්මව වැඩවලින් රිලීස් කරලා එයාට ආස විදියට හිතේ හැටියට නිදහසේ ඉන්න ඉඩ හදලා දෙන එක තමයි. ඉතින් ඒක මම පුළුවන් තරම් ඉක්මනින් කරනවා. ඒක තමයි මගේ පළවෙනි ටාගට් එක. මොකද චූටි ටාගට්ස් තියෙනවා. ඊට අමතරව මගේ මේන්ම ටාගට් එක තමයි ඒක. මොකද එයා ගොඩාක් දුක් විඳලා තියෙනවා. මාර පව්. ඉතින් මට ඕනේ ඇත්තටම එයාලා සතුටින් ඉන්නවා දකින්න. මට පේන මානෙන් ඉන්නවා දකින්න. ඉතින් ඒ වෙනුවෙන් මම සෑහෙන වැඩ ගොඩක් කරනවා. ඒක අනිවාර්යෙන් සාර්ථක වෙන්න ඕන. ඉතින් මේ හැමදේම කරන්නේ යා වෙනුවෙන් අම්මයි තාත්තයි වෙනුවෙන්. ඉතින් බලමු ඉස්සරහට මම බලාපොරොත්තු වෙන හැමදේම මම ආස කරන විදිහට මට ඒ දේවල් ඉෂ්ට කරගන්න පුළුවන් වේද කියලා. ඕකේ. මම ඔයාලා හැමෝටම විශ් කරනවා ඔයාලගේ හිතේ තියෙන හැම දෙයක්ම ඒ විදිහට ඔයාලා හිතන පතන හැම දෙයක්ම අති සාර්ථක වෙන්න කියලා, ඒ විදිහට මිෂ්ට වෙන්න කියලා. ඉතින් බලමු අද හවසට නම් නෙමෙයි යාලා ඉතින් රෑ වෙයි. මොකද ටිකක් දුර ඉන්නේ. බලමු හවසට මම දාගත්තු වැඩ වගේකුත් තියෙනවා. ඉතින් ඒවත් එක්ක මම පුළුවන් තරම් මගේ ලයිෆ් එක ගැන ඔයගොල්ලන්ත් එක්ක ෂෙයා කරගන්න try එකක් දෙනවා. ඉතින් අද මම දන්නේ නැහැ මට ටයිම් එකක් තියෙද කියලා. මොකද මේ සම්බන්ධව අයියට උගන්වන්න තියෙනවා එකක්. අනිත් එක මට තව වැඩ වගේක් තියෙනවා දාගත්තව. මීටින් වගේක් තියෙනවා. ඉතින් ක්ලාස් වගේක් තියෙනවා. ඉතින් ඔය ඔක්කොමත් මැනේජ් කරගෙන ඔයාලත් එක්කත් මගේ දේවල් බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද මේක මගේ ෆස්ට් vlog එක. ඉතින් පොඩ්ඩක් මට හිතා ගන්න බෑ කොහොමද මම මේක මැනේජ් කරගන්නේ කියලා. මොකද මම හරි ආසයි මේ වැඩේට. මොකද ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ඉතින් මට දැන් මාර බඩගිනි කන්න ඕන. ඊට අමතරව අනිත් දේ තමයි මගේ අනිත් කාමරේ කවුරුත් නැති නිසා හොදලා වේලලා දාපු රෙදි ටික මම නවලා නැහැ. හරිද? ඉතින් ඒක නවන්න ඕන. මොකද අම්මා අද ඉන්නවා ඇවිල්ලා. ඉතින් එයාලට ඉන්න මම ඒ රූම් එක රෙඩි කරන්න ඕන. නැත්නම් මේ රූම් එකේ විතරයි මම ඉතින් ඒ රූම් එකේ තනි කර තියන්නේ. ඒක නිකන් ලොන්ඩ්‍රි රූම් එක වෙලා තියෙන දැන්.
ඒ නිසා මට වැඩ ගොඩාක් තියෙනවා. මගේද හදිස්සියෙන් තමයි කෝල් කරලා කිව්වේ අයියට මෙහෙම දෙයක් කරගන්න ඕනේ. යාට මේක ගැන තව ටිකක් ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මේ ගෙදර එනවා කියලා. ඉතින් මට එපා කියන්න බෑ. මොකද මම දන්න දේ කියලා දෙන එක මගේ යුතුයකම. ඉතින් මගේ යුතුයකම් හා වගකීම් මම නොපිරිහෙලා ඉටු කරනවා මට පුළුවන් විදියට. ඉතින් බලමු අපි අම්මා කොයි වගේද කියලා. හැබැයි යා ෆේස් කරන එකක් නෑ වීඩියෝ එකට. බලමු. මම හොරේ පොඩි වීඩියෝ කැල්ලක් ගන්නවා. මොකද ගොඩක් වෙලා කතා කරා ඔයාලත් එක්ක. මම ඔයගොල්ලන් ඉක්මනින් හම්බ වෙන්න. ඔයාලා හැමෝටම මම ගොඩාක් ආදරේ. ඉතින් හවස අම්මලා ආවා. ඉතින් ඔන්න අයියාට උගන්නන අතරේදී මං ආවා මගේ රූම් එකට බලන්න මොකද යාලා කරන්නේ කියලා. ඉතින් කතාවක් බලනවා ෆෝන් එකෙන් නංගි මල්ලි අම්මයි තුන් දෙනාම. ඊට පස්සේ අපි කාලා ඉවර වෙලා චුට්ටක් වෙලා කාමරේට වෙලා හිටියා. ඉතින් ගොඩ දවසකින් තමයි එයාලව හම්බුනේ. ඉතින් මේ තමයි මල්ලිගේ කෝලං. එයා මහ රාසයි බොක්සිං ගහන්න ඔය බොඩි බිල්ඩින් වැඩවලට ඒ වගේ දේවල් වලට. ඉතින් එයා හරි කෝලමක් මාත් එක්ක විකාර කරනවා. ඉතින් එයාට කැමරාවක් තියනවා නම් වීඩියෝ එකක් දානවා නම් මාරම හැපි එයා. නංගිටත් කරදර කර කර එයා ඔහොම තමයි සෙල්ලම් කරන්නේ. සුදු මහත්තයා පොඩ්ඩක් ෆිට් කියන්නකෝ. ෆිට්. එයා නම් මාරම කෝලමක්. ඉතින් හැමෝටම බයි කියනවා එයා. මොකද එයාට කෝලම් කරන්න ඕනේ දැන්. මං ඉතින් කිව්වා හැමෝටම ආදරේ කියලා කියන්න. එහෙම කියලා ඊට පස්සේ ඔන්න ආයෙම නැගිටලා එනවා. ඉතින් ඔන්න මගේ අද දවස ඉවරුනේ. ඉතින් ඔන්න ඔහොම තමයි. ආයෙත් vlog එකකින් හම්බ වෙනකන් එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාලා හිතන පතන හැම දෙයක්ම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම bye bye.